Guys, good morning. ඔන්න අද සෙකන්ඩ් එක පටන් ගන්න යන්නේ ටෝස් එකක් කාලා ජෆ්නා වලින්. මේව තමයි ඒගොල්ලෝ සර්ව් කරන්නේ කේල් කොලේට. අන්න තමයි ඉතින් තියෙන්නේ. මේ guys කෑම කාලා ඉවරලා අපි මේ කෙහෙල් කොලේ විසික් කරන්න ඕනේ. මේ කොළඹ වගේ ප්ලේට් එක තියලා යන්නේ නැහැ මේසෙ උඩ. මේ වගේ මේ තනක් තියෙනවා. මේකට ගිහලා අපි විසික් කරන්න ඕනේ. අපේ පොඩ්ඩක් වෙනස් ජෆ්නා ආපුවාම තෝසේ ඉදියාප කනකොට. ඔන්න ඕඩර් කරපු ටී එක ආවා. ඉතින් ටී එක මෙහෙම දාන්න ඕන තමයි තියෙන්නේ. Guys, good morning. ඔන්න අද අපේ සෙකන්ඩ් එක ජෆ්නා වල. අද මම බලාපොරොත්තු වෙනවා නාගදීපට යන්න. ඉතින් මම ප්ලෑන් කරන්නේ මේ ප්‍රයිවට් බස් එකකින් නාගදීපට යන්න. මම ඔයගලන්ට පෙන්නන්නම් ගන්න ඕන බස් එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ ජෆ්නා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට ආපුවාන් පස්සේ මෙන්න මේ කරිකුට්ටුවාන් කියන බස් එක. මේ තියෙන්නේ නම්බර් 776 කරිකුට්ටුවාන් කියන බස් එක අරගෙන කච්චති වලින් බහින්න ඕනේ. එහෙනම් අපි ඒ ජැටියට ගිහිල්ලා එතනදී හම්බෙමු. Okay guys, බස් එක දැන් ආවා මේ කරිකොඩ්ඩුවාන් ජැටිය ළඟට. මේ ජැටිය ළඟටම ඇවිල්ලා තමයි බස් එක නවත්තන්නේ. හරි ලේසි. ඊට පස්සේ කරිකට්ටුවාන් ජැටියට ගිහිල්ලා එතනින් නාගදීපට යන බෝට් එකක් ගන්න තියෙනවා.
අපි දැන් ඉන්නේ මේ කුරිකට්ටුවන් ජැටියට ප්‍රවේශ වෙන මාර්ගයේ. අපි ඉස්සරහට ගිහිල්ලා බෝට් එකක් කරන් එතනින් යමු නාගදීපට. මේක තමයි බස් එක නවත්තන ස්ටෑන්ඩ් එක. ඒ ජැටියට යන පාර හදනවා කන්ස්ට්‍රක්ෂන් වල තියෙන්නේ. මේ වගේ පොඩි දුරක් ඇවිදන් යන්න ඕනේ. ලස්සනයි. කලපුව මැදින් ලස්සනට තියෙනවා මේ පාර. ජැටියට ගිහිල්ලා අපි ගමු බෝට් එක දැන්. Right, guys, on the Aviline Karikuttuwan ජැටියට. මේක තමයි ජැටිය. මම දැන් ඇවිල්ලා ඉන්නේ කාලිකුට්ටුවනේ ජැටියට. දැන් වෙලාව 12:00යි. ඊළඟ බෝට්ටුව තියෙන්නේ එකට දවල් එකට නාගදීපේ දක්වා. ටිකට්ස් ගන්න තියෙන බෝට්ටුවෙන් මෙතන කවුන්ටර් එකට මෙතන ගියා බෝට්ටුවේ ඉන්න කෙනාට ගෙවලා තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. රුපියල් 50 කරනවා කිව්වා ටිකට් එකක්. one way. අපි බෝට්ටුව ආපුවාම බෝට්ටුව නැගලා එතන මම වීඩියෝ එකක් ගන්න. ඊට පස්සේ අපි යමු නාගදීපට. ලස්සනයි. ඔන්න guys බෝට්ටුවක් එනවා. මේක තමයි මේ Navy King කිව්වේ ඊළඟට නාගදීපට යන බෝට්ටුව කියලා. මේ Navy King තමයි මෙතන ඔක්කොම ඔපරේෂන් හැන්ඩල් කරන්නේ. මේ බෝට්ටුවෙන් ආපු පැසෙන්ජර්ස් කව බස්සලා ඊට පස්සේ බෝට්ටුව යනවා කිව්වා නාගදීපට. එක දූපත් වලට මෙතනින් යනවා ඩෙල්ෆ් වලට යනවා නාගදීපට යනවා එක බෝට්ටු තියෙනවා මෙතන මේ ඔපරේෂන් කවුන්ට් එකක් තියෙනවා ඉන්ෆර්මේෂන් කවුන්ට් එකක් එතනින් ඔයාලට අහගන්න පුළුවන් බෝට්ටු කොයි වෙලාවටද යන්නේ මොන බෝට්ටුව මොන දූපතද යන්නේ කියලා ඒගොල්ලෝ කියනවා බෝට්ටුවේ ඉන්න කන්ඩක්ටර්ට සල්ලි ගෙවලා තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ මෙතනින් ටිකට්ස් ඉෂුව කරන්නේ නැහැ භාගෙන් භාගෙට හැම බෝට්ටුවක්ම එනවා හැම දූපතකට යන බෝට්ටුවක් භාගෙන් භාගෙට ඔපරේට් වෙනවා මෙතන මේ ජැටින් ඉඳන් අන්තිම බෝට්ටුව පිටත් වෙන්නේ 5 මාර්ට 5 මාර්ට පස්සේ මෙතන ඔපරේෂන්ස් නවත්තනවා නාගදීපින් එන අන්තිම බෝට්ටුව ඉන්නේ 4 මාර්ට 5 වෙනි බෝට්ටුව මේ ජැටියට ළඟා වෙනවා මේ Navy King කියපු විදිහට රයිට් මේ බෝට්ටුව ක්ලියර් වුණාන් පස්සේ අපි යමු මේක නැගලා නාගදීපට මේ වගේ සේෆ්ටි ජැකට් එකක් අරගෙන ජැකට්
ෆ්ලයිට් එකකින් පස්සේ අපි ආවා නාගදීපේ යන්නේකට නාගදීපේ රයිට් මේක තමයි නාගදීපේ එන්ට්‍රන්ස් එක. වාහන හිස් වැසුම් ගලවා ඇතුල් වන්න. Sama කුම්බර භූමියක් පින්බර භූමියක් මේ පින්බිම තුළ බුදුබණ මිස අනවශ්‍ය දෙයක් කිවීමෙන් පළක් නැත. තරම පින්බරයි. ඉතින් මේ මෙතන තියෙන නාගදීපයේ වංශ කතාව බුදු සමයක් සම්බෝධියෙන් පස්වන අවුරුද්දෙහි බක් මස අවතොස්වලක දින අලුයම් කාලේ දිවැසින් ලොව බලන කල්හි ලංකාදීපයේ මණිනාග දිවයින නම් මෙම ස්ථානයේ චූලෝතර මහෝදර නම් දෙමයිල් නාජ රජුන්ගේ මිහිපලක් නිසා එදෙවන තිබූ මහා සංග්‍රාමය දිවැසින් දැක ඔවුන් කෙරෙහි උපන් මහ කරුණාවෙන් දේවරම් වෙහෙරින් නික්මෙන විට දේවරම් දොරටුව සඳුගේ පිහිටි කිරිපළු නුගරක අරක්ගත් සමදිසුමන දිව්‍ය රාජ්‍යය විසින් බුදුරා සිරසට කරන ලද එම කිලපළු රුක්ච් පත්‍රය දර ආකාශයෙන් මණිනාග දිවයිනට වැඩ නාගසේවන් සේනාවන්ට පෙනී අහස පළඟ බැඳ වැඩ හිටන පෙළහර දක්වා සාමගීත්‍රාවට මෙසි වූ බණවදාරා නාග සේනාවන්හි කෝපාංකී සංසිදුවා සමගි වූ දිමයල් නාර රජු පිළිග ලද දිව්‍ය භෝජනය වළඳා 80 කෙලක් නාගයන් සරණ සිගිරේ පිහිටුවා මතුමා දුටුවාසේ වදුවායි කිරිපළු නුගරුක මිලිළඟ නාගයන්ට පාවා දී මෙසේ දෙවන ධාතු ප්‍රස්ථාවෙන් ලක්දිව අරක්ති දේවරම් මෙහෙරට වැඩිසේක. බුදුහාමුදුරුවෝ දේවරම් මෙහෙරේ ඉඳලා ඒ චූලෝදර මහෝදර ඒ රජුන්ගේ ඒ සටන මේ වැළැක්වීමට ආපු වංශ කතාව තමයි මෙතන කියන්නේ. නාගරීට ආපුවම ඉතින් ගොඩක් දේවල් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතිහාසයේත් ගැන ඉගෙන ගන්න පුළුවන්. එන්න අනිවාර්යෙන් යාපනයට ආපුවම මේ නාගදීපේ වැඳ පුදාගෙන යන්න. ඇත්තටම මාර භක්තියක් දැනෙනවා මෙතනට ආපුවම. මාර ශාන්තියක් හිතට මාර ශාන්තියක් දැනෙනවා. බුදුන් වහන්සේ වැඩපු තැනක්. හාස්කාම් වලින් පිරුණු තැනක්. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා බුදු වහන්සේ වැඩ පුදාගෙන යන්න.
සම්මා සම්බුදු සරණයි. සෝතාපට්ටි එලප්පත්තෝ සම්බුද්ධි සුමන දේවෝ මහප්පල්ලෝ අනුමෝදිත්වා එනම් පුඤ්ඤං රක්කතු බුද්ධ ශාසනං. ඕකේ යාළුවනි, ඔයගොල්ලෝ නාගදීපයට එනවා නම් අනිවාර්යයෙන්ම වැඳ පුදා ගන්න ඕන එකක් තමයි මේ දුර්ලභ වූ සුදු බෝධින් වහන්සේ. නාගදීපයට આવොත් අනිවාර්යයෙන්ම බලා ගන්න. ඒක තමයි නාගදීපයේ තියෙන විශේෂත්වය. ඔයගලන්ට ආපුවම මේ සුදු බෝධින් වහන්සේව දැක බලා ගන්න පුළුවන්, වැඳ ගන්න පුළුවන්. ඉතින් එන්න නාගදීපයට හාස්කම් පිරුණු තැනක්. මාර හිතට ශාන්තියක් දැනෙනවා මේ නාගදීපයට ආපු වෙලාවේ. බුදුහාමුදුරුවෝ වැඩපු තැනක්. චූලෝදර මහෝදර ඒ රජුන්ගේ සටන බේරීමට බුදුහාමුදුරුවෝ වැඩපු ස්ථානයක් තමයි මහා පින්කම් හාස්කම් රසක් තියෙන භූමියක්. ඉතින් අනිවාර්යයෙන්ම නාගදීපයට ඔයගොල්ලොත් එන්න. මේ තමයි ඔබ දකින්නේ දුර්ලභ සුදු බෝධින් වහන්සේ. ඇත්තටම මේ බෞද්ධ මන්දිරය ඇතුලේ මේ නාගදීපේ ඉතිහාසය ගැන චිත්‍ර පෙළක් ඇතුළත් වෙනවා. මේකේ තියෙනවා මහෝදර රජු මානිනාග දිවයින හී රජකම් කරන කල්හි දියණිය කෙලිදෙලින් කාලය ගත කිරීමේ අවස්ථාව. මහෝදර නා රජුගේ දියණිය වැඩිවියට පත්වීමේ අවස්ථාව. මහෝදර නා රජුගේ දියණිය වඩුවන්නාගල චූලෝදර නා රජාට සරණ පාවා දීමේ අවස්ථාව. දායාදය ලෙස මැණික් පුටු පිරිනැමීම. චූලෝදර නා රජතුමාගේ බිසවා කාලයේ මරණයට පත්වීම. චූලෝදර මහෝදර යුද්ධයකට සැරසීම. මෙතන තියෙනවා
ලංකාදීපේ මාන්දකාර කරමින් බුදුරදුන් වහන්සේ වැඩ සිටීම නාරජුන්ගේ ආරාධනයෙන් බුදුරදුන් මිනිපළඟ මැණික් පුටුවට වැඩමවීම මේ ඉතිහාසය මේ බුදු මැදුර ඇතුලේ ලස්සනට චිත්‍රවත් වෙලා තියෙනවා. ඇවිල්ලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය නාගදීපේ. ඒක ඔයගොල්ලෝ දන්නවා බුදුහාමුදුරු ලංකාවට 3 පාරක් වැඩම කරා. දෙවෙනි පාර ආවේ මේ නාගදීපේට. චූලෝදර මහෝදර ඒ ප්‍රශ්නය විසඳන්න. ඒ ඉතිහාසයේ ලස්සනට සඳහන් වෙලා තියෙනවා මේ බුදුමැදුර ඇතුලේ. ඉතින් ඒ බුදුමැදුරට පිටිපස්සෙන් මේ වගේ කෞතුකාගාරයකුත් තියෙනවා. ඔයගලන්ට ඇතුළට ගිහලා බලන්න පුළුවන්. ධර්මකීර්ති තිස්ස මහණින් ගුණ අනුස්මරණ කෞතුකාගාරය. යෝග මෙතන තියෙන කොටි ශස්ත්‍රවාදීන් අනුක්‍රමයෙන් නැගීමෙන් තිබෙදී නාවක හමුදා විරුව නාගදීප විහාරය වෙනුවෙන් ශෝකීය වටිනාත්ම ජීවිත පූජා කළහ. නාගදීප විහාරයේ හා නාවික අනුකණ්ඩයේ එදිනෙදා අවශ්‍යතාව වෙනුවෙන් වෙන් කර තිබූ PC ටොනික්‍රාෆ් 110 නාවික හමුදා යාත්‍රාව කයිරේ නගර සිට පැමිණ නාගදීප තොටුපළට සේඳුව මොහොතේ කොටි ශස්ත්‍රවාදීන් සවි කර තිබූ බෝම්බයක් පිපිරි නාවික විරෝධී දිනයක දිවි පිදුහ. ඉතින් ඒක තමයි 1986 මාර්තු 3 වෙනිදා සිදු වූ කොටි ප්‍රහාරය ගැන තමයි තියෙන්නේ. ඉතින් ඒ රණවිරුවන්ටත් අපි ප්‍රණාමය පුද කරන්න අවස්ථාවක් කරගමු මේක. ඔන්න ඉතින් අපි නාගදීපේ වැඳ පුදාගෙන දැන් නාගදීපෙන් පිටත් වෙනවා. මේක එක්සිට් එක තියෙන්නේ වෙනම පැත්තකට අප පැත්තෙන් නෙමෙයි වෙනම ජැටිකට යන්න ඕනේ ආයේ යාපනයේ බලා යන ඒ බෝට්ටු තියෙන ජැටියට යන්න. ඉතින් මම ඔයගලන්ට කියන්න ඕනේ නාගදීපේ එක්සිට් වෙනකොට එතන තියෙනවා හමුදාව විසින් පවත්වාගෙන යන බුක් ෂොප් එකක්. ඒකේ තියෙනවා නාවික හමුදාවෙන් කරන මේ බුක් ෂොප් එකක්. ඒකේ තියෙනවා මේ නාගදීපය ගැන හිස්ටරි එක ගැන තියෙන පොත්. ඒ වගේම මේ තිබුණා මේ කී ටැග්ස්. ඉතින් ඔයගලන්ට ඒවා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මම දැක්ක බස් එකේ එද්දී නාගදීපයට එද්දී ඩෙන්සිල් කොබ්බෑ කැඩුව අද්මිරාල් ඩෙන්සිල් කොබ්බෑ කැඩුව ඒ රණවිරුවගේ ස්මාරකයක් තියෙනවා. මම දන්නේ මට යන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන් වුණොත් මම try කරනවා එතනට ගිහලා වීඩියෝ එකක් ගේන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ නාගදීපයට ආපු වෙලාවක එතනට යන්න අමතක කරන්න එපා. වාහනයක යනවා නම් හරි ලේසි. ලොකෝ පාර අයිනෙම තියෙන්නේ ලොකෝට බෝඩ් එකක් ගහලා තියෙනවා ඩෙන්සිල් කොබ්බෑ කැඩුව ස්මාරකය කියලා. එතනටත් ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන යන්න. එහෙනම් අපි නාගදීපෙන් සමුගන්නවා. නාගදීප පුදබිමට පැමිණි ඔබ සැමට තෙරුවන් සරණයි. thank you මගේ යාත්‍රා ලංකා YouTube channel එක බලනවට. ඉදිරියටත් රැඳී සිටින මේ වගේ වීඩියෝස් ගොඩක් ඔබ වෙතට අරන් එන්න. එහෙනම්
තව වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. රයිට්, නාගදීපෙන් එක්සිට් වෙලා ඒ ජැටිය තියෙන්නේ මෙතන පොඩ්ඩක් ඉස්සරහා. ජැටියට යනකොට අර අපි ඉස්සෙල්ලා එනකොට දැක්කේ බෝට් එකෙන් එනකොට දැක්ක කෝවිල තමයි මේ. මං හිතන්නේ එතන මේ බෝට්ස් ගොඩක් පාක් කරලා තියෙන්නේ. මොකද මෙතන තමයි ඩිපාචර් ජැටිය. ඒ කියන්නේ බෝට්ටු ඔක්කොම තිබුණා. ඒක තමයි බෝට්ටු ගොඩක් එතන ඉස්සෙල්ලා තිබුණා. මේ දින්නේ කෝවිල ඉස්සරහට මේන විදිය. හතරමාට දැන් වෙලාව 4යි. අපි ජල්දි බෝට් එක මාරි යල්ල ගමු. යාන්තම් බලබේරන් බෝට්ටුවෙන් ආවා. බෝට්ටුව එද්දි මාරු විදිහට ගැස්සලා මම හිතුවා අපිට ඔක්කොම බෝට්ටුව දෙන්න මුදු වැටේ කියලා. ෆස්ට් ටයිම් තමයි ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. මේ තින් අපේ බෝට්ටුව කොහොමද ඉතින් ආවා. එහෙනම් අපි යමු දැන් ජැෆ්නා ටවුන් එකට.
තව එකක් මේකේ තියෙනවා Colombo Jaffna just 70 minutes DP Aviation. ඔයගලන්ට ෆ්ලයිට් එකේ එන්න ඕන නම් මෙන්න කොළඹ ඉඳන් මම රත්නලානේ ඉඳන් එන්න පුළුවන් ජෆ්නා වලට. විනාඩි 70කින් එන්න පුළුවන්. මේ කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. කතා කරලා ඩීටේල්ස් අරගන්න පුළුවන්. කෝඩිනේට් කරලා ඉන්ෆර්මේෂන්ස් ටික අරගෙන ඔයගලන්ගේ ජෆ්නා ට්‍රිප් එක ප්ලෑන් කරගන්න පුළුවන්. DP Aviation එක හරහා.